ආයුබෝවන්. ඇත්තටම මේ වයස කියන්නේ භෞතික ඉලක්කමක් විතරයි. හරිද? ඔයාගේ හිත ශක්තිමත් නම් වයසට යන්නේක ගැටලුවක් නම් නෙමෙයි. ගොඩාක් අය වයසත් එක්ක මනසින් වයෝවෘද්ධ වුණාම දුර්වල වෙනවා. මරණකම්ම ජීවිතේ අත්හරින්න නැතුව ශක්තිමත්ව නැගී සිටින්න ඔයාට පුළුවන් නම් ජයග්‍රහණය කියන දේ ඔයා සතුයි. ධනාත්මක මානසික අභිප්‍රායයක් විතරමයි ඔයාට ඕනි වෙන්නේ. ඒ හරහා ජීවිතය නව මාවත් වලට ඔයා නොදුටු ඇස නොගැටුණු නව මාවත් ඒ හරහා විවෘත වෙනවා. ලෝකයේ තියෙන විශ්වීය නීතියක් තමයි විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ. ඔයා මොන හරි දෙයකට දැඩි විදිහට ඇලුම් කරනකොට ඒ දේ ඔයා කරා ළඟා වීමේ සම්භාවිතාවය ඉතාමත්ම ඉහළයි. ඒ දේ හරියට කාන්දමකින් යම් දෙයක් ළඟට ඇද ගන්නවා වගේ අත්දැකීමක්. මේ විශ්ව ආකර්ෂණ නීතිය අනුගමනය කරලා ලෝකයේ විශිෂ්ටත්වයට පත්වුණු අය ඉන්නවා. ඒ අතරින් මැඩෝනා, නෙල්සන් මැන්ඩෙලා ඒ වගේ අය. විශිෂ්ට පෞරුෂත්වයක් ඔයා තුළ ගොඩනගා ගන්න නම් ජීවිතයේ අලුත් මාවත් වලට ඔයා ප්‍රවේශ වෙන්න. ඒ පිළිඹුම ඔයාට අත්‍යවශ්‍යයි. ඔයා හිතන්න ජීවිතයේ අවසාන දවස ගත කරන බව ඔයා දැනගත්තා කියලා එදාටත් ඔයා විසින් කරන්න ඕනි වැඩ කටයුතු රැසක් තියනවා කියලා ඔයා අමතක කරන්න හොඳ නැහැ. සමහරක් දෙනා හිතනවා මම දැන් වයසයි, මගේ කාලේ ඉවරයි. ඔයා මෙහෙම හිතුවොත් කවදාවත් ඔයාට ඉදිරියට යන්න බෑ. වයෝ වෘද්ධයි කියන්නේ පරිණතකමට. අන්දගේ බහුලයි එතකොට. කවදාවත් වයස කියන දේ ඔයාගේ ජීවිතයට බාධාවක් කරගන්න එපා. නිතරම වයස ගැන හිතපුවාම ඉක්මනින්ම වියපත් වෙනවා. ගතින් නොගින සිතින් ගොඩක් දුර්වල වෙනවා. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ඉලක්කමකට ඔයාගේ ජීවිතයේ වටිනාකම් නැති කරගන්න එපා. හැමෝටම පොදුයි, ඉපදුන හැමෝම මැරෙනවා. හැම ආරම්භයකටම අවසානයක් තියෙනවා වගේ. හැම උපතකටම පස්සේ මරණයත් නියතයි. ඉතින් අසුභවාදී දෙයක් විදියට හිතන එක ගැන නවත්තලා සතුටින් hina වෙලා ජීවිතයට මුහුණ දෙන්න. හීන හැබෑ කරගන්න. එහෙනම් තවත් දවසකින් මුණ ගැසෙමු.